2024 ජුලි මාස 8 වන දින ක්ලබ් වසන්ත නොහොත් ව්‍යාපාරික වසන්ත පෙරේරා සහ ඔහුගේ බිරිඳ මැණික් විජේවර්ධන අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. එහිදී ක්ලබ් වසන්ත එම ස්ථානයේදීම මිය ගිය අතර බිරිඳ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළා. ඉන් මාස කිහිපයකට පසුව මැණික් විජේවර්ධනට සිහිය ලැබුණු නමුත් ඇය ආබාධිත තත්ත්වයට පත් වුණා. එහිදී ඇය සදාකාලික ආබාධිත තත්ත්වයට පත්විය හැකි බවට බොහෝ දෙනෙක් මත පළ කළ අතර නමුත් ඇය සිංහල වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වුණා. ඒ අනුව මේ වන විට ඇය ආබාධිත තත්ත්වයෙන් මිදී පූර්ණ සුවයට පත්ව තිබෙනවා. මේ ඇයගේ නවතම තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්. දැන් ඇයට තනිව නැගිට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට හැකිව තිබෙනවා. පූර්ණ සුවයට පත්වීමෙන් පසුව ඇය මෙවැනි සටහනක් සිය සමාජ මාධ්‍ය වෙනුවෙන් පළ කර තිබුණා. උපුටා ගැනීම. මේ ලෝකේ ප්‍රතිහාරයන් වන බව මම ඔප්පු කළා. යහපත් ගුණගර්භ සුන්දර මිනිසුන් ජීවත් වන බව ඔප්පු කිරීමට කලිම උදාහරණය ඔබම වෙන්න. ඒක මම කළා. අතපයවත් හොලවා ගන්න බැරුව ඇඳටම සීමා වෙච්ච මාව පොළොව මත මෙලෙස මහ පොළොවසේ දරාගෙන පොළවේ අඩිය තියන්න මට හැකි වුණා. මේ ලෝකේ ප්‍රතිහාරයන් වන බව මම ඔප්පු කළා. උපුටා ගැනීම අවසන්. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.